පැනඩෝල් ශරීරයේ ස්ථාන පහක වේදනාවන්ට සහනය ලබාදී. මා විශ්වාස කරන්නේ පැනඩෝල්. මම කුරුන්දුවත්ත නගරයේ කිරි කඩයක් කරගෙන යන කාන්තාවක් අද උදේ කඩේට ඔහලේ ස්ථාන භාර වෛද්‍යවරයා ඇවිල්ලා කිරි බෙව්වා. ඒ ડોක්ටර් මෙහෙට ආපු දා ඉඳන් අපේ කඩෙන් තමයි කිරි බොන්නේ. අදත් පුරුද්දකට වගේ ඇවිල්ලා තේ බොනකොට ඊට ඉස්සරහ ගෙදර ගෑනු කට්ටිය ඔක්කොමලා පාරට පැනලා හූ කිව්වා. ඒ ගෙදර ඉන්නේ මේ රෝහලේම කලින් වැඩ කරපු වෛද්‍යවරයෙක්. එයාගේ නෝනයි නැන්දම්මයි දුවයි තමා හූ කියලා කෑ ගැහුවේ අර ડોක්ටර් කඩේට එනකොට. ඊට පස්සේ පැය දෙකකට විතර පස්සේ ගේ පැත්තට ඇවිල්ලා කාර් එක හරස් කරා. කාර් එක හරස් කරලා පොඩි කතාවක් තියෙනවා කරන්න කියලා මාව ඇදලා ගත්ත ඒ ડોක්ටර්. ඇදලා අරගෙන මාව කාර් එකට හිර වුණා. සර්ජරියක් කරලා තියෙන්නේ පපුවේ. ඒ පැත්තම තමයි හිර වුණේ කාර් එකට. එයාගේ නෝනත් මාව තල්ලු කරා. උස්ම ගන්නවත් බැරුව ප්‍රෙෂරුත් වැඩි වෙලා සීනිත් වැඩි වෙලා මං කුරුන්දුවත්ත රෝහලෙන් අතර වෙලා ඉන්නේ. ඒ ડોක්ටර් අතමිට මොළවලා මට පපුවට ඇන්නයි අනිනවත් එක්කම මම කාර් එකට හේතු වුණා. නෝනත් ආවා. ඊට පස්සේ නැන්දම්ම එහෙමත් ආවා. එතන හිටපු මල්ලි තමා මාව බේරගත්තේ. කෑ ගහලා වීඩියෝ කරනවා දැකලා අතහැරලා ගියේ. නැත්තම් මගේ ජීවිත හානියක් පවා මට වෙන්න තිබ්බා. තව දුරටත් ඒ ડોක්ටර්ට උදව් කරොත් කඩේට මේ වකරොත් කාර් එකට යට කරනවා කෝ පවුල පිටින් මේ ડોක්ටර්. අපිට පොලිසියට යන්න බෑ. මේ බෙල්ලලකට පිටට ඉන්න. ඔයයි බන්න සියයි කරන්නේ. ඒ දොස්තර එක උඹලගේ අපිට ඒ ડોක්ටර් දෙකයි ඔය එකයි ડોක්ටර්. හරි. මේ බලනකො මේ දොස්තරේද මේ දොස්තර කම දෙන්න ඉස්සරහ විතරයි දැනගනි. කිරි දෙනවා කියලා ආරංචි අපිට. Ayo,